වරදා සිනහවැස්සත් මෙවුණා නුඹවමයි මට ඕනෑ කියලා අහසටත් මං කීවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝම වෙල්කම් බැක් ටු මයි channel. ඔයාලට කොහොමද? මං හිතුවා මං එකතු කරන් තියන් ඉන්න වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා ඉක්මනට වීඩියෝස් ටිකක් දාන්න ඕනි කියලා. මේ අපේ පවුලේ හැමෝම ගිය අවුරුදු ට්‍රිප් එක. අප්‍රේල් 14 උදේ මං කිචන් එක අස් කරලා ඔයාලට කියන්න ඕනි. අපේ ගෙදර තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඒක අතරමැද කතාවක්. දැන් මං කියන්නම්කෝ මං කිය හිටිය කතාව. ඉතින් මං ගේ අස් කරලා ඒ වැඩ ටික ඉවර කරලා කිරි උතුරවලා කිරිබත් හදලා නැකත් වැඩ ඉවර කරලා තමයි ගෙදරින් ගියේ. මගේ මල්ලිත් අවුරුදු නිවාඩුවට ගෙදර ආව නිසා අපිත් එක්ක මගේ අම්මයි තාත්තයි මල්ලිත් ආවා. කොහොමත් අවුරුද්දට අපි හැමෝම එකට ඉන්න කැමති. මොකද අනිත් දවස්වලට අපි එක එක තැන්වල නිසා. මේ වීඩියෝ එක නම් ටිකක් දිග වෙයි වගේ. මීට අවුරුදු 2-3කට කලින් නම් අපි හැමදාම අවුරුදු වලට අවුරුදු චාරිත්‍ර කරන්න අයියාගේ ගෙදර තමයි යන්නේ. එයාගේ ගම මාතර. අපි ඉන්නේ රත්නපුරේ. මාතර ගෙදර අම්මයි තාත්තයි පුංචි අම්මයි තමයි හිටියේ. ඒත් මීට අවුරුදු 3කට වගේ කලින් අයියාගේ අම්මයි පුංචි අම්මයි නැති වුණා. දැන් තාත්තව තනියම තියන්න බැරි නිසා අපි අක්කා ළඟ තමයි තාත්තව තියලා තියෙන්නේ. ඉතින් අවුරුදු චාරිත්‍ර අපි කරන්නේ අපේ රත්නපුරේ ගෙදර තමයි. ඒ වැඩ ඉවර කරලා අපි අයියාගේ තාත්තා අක්කා අයියා බලන්න මාතර ගෙදර යනවා පුරුද්දක් විදිහට. අපේ මාතර ගෙදර දැන් වහලා දාලා තමයි තියෙන්නේ. අපි ඉතින් එහෙ යනකොට බඩු ඔක්කොම අරන් යන්න ඕනි. අන්න ඒ නිසායි මම බඩු ටිකක් බොක්ස් එකකට දාගත්තේ. ඔයාලා දකින්න ඇති. අපි මේ පාර මාතර යන්නේ රක්වාන සූරියකන්ද පාරෙන් ගිහින් පනාමුරෙන් මිද්දෙනියට ගිහින් ඒ විදිහට තමයි යන්නේ. ඒ අයිඩියා එක නම් අපේ අයියාගේ. වලස්මුල්ලේ මුරුතවෙල ගිනිපෙට්ටි පාලම බලන්න යන්න ඕනි කියලා පුතා කිව්වා. ඒ නිසා අපි එතනටත් ගිහින් තමයි එදා ගියේ. මාතර යන වෙලාවක මේ රක්වාන පාරෙන් ගිහින් බලන්න. ඒ පාර පුදුම තරම් ලස්සනයි. පාර හොඳට හදලා තියෙනවා. සූරියකන්දේ ඉඳලා පනාමුරේ අතරේ චුට්ටක් කැඩිලා තිබුණා. ඒ වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නම් වුණේ නැහැ. රක්වාන පාරේ යනකොට ඔයාලට මේ පේනවා වගේ චූටි දියඇලි හම්බ වෙනවා. ඒවා හරිම ලස්සනයි. අපි ටිකක් එතන නතර වෙලා ඉඳලා තමයි ගියේ. අපි වෙනදට මාතර යන්නේ ඇඹිලි පිටියට ගිහින්. මේ පාර වෙනසකටත් එක්ක තමයි රක්වාන පැත්තෙන් යන්න හිතුවේ. මොකද මීට කලින් අපි රක්වාන පැත්තෙන් මාතර ගිහින් තිබුණෙත් නැති නිසා. සුසුමේ වෙලි හුනුසුම් වෙවි වස්සානයේ අපලං හැටි හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මාලගින් නොහැටි එහි සමරුම් රෝ තමයි ජීවිතේ තානිකම් දැනුනත් හිතට මතකය නැහැනික් මිලා මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා
ඔබ පෙරදා ආදරෙන් මාලගින් හැටි එහි සැමරුම් රෝ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්න මන්දාරම් මధుරේ දවසක් තාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්න මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා අපි එදා රෑ හෙම්මම අයියාගේ අක්කලගේ ගෙදර තමා ගියේ. එදා රෑ නෑදෑයෝ ගොඩක් එහෙට ඇවිත් හිටියා. අපි ඉතින් ගොඩක් සතුටු වුණා. කට්ටිය සින්දු කිව්වා. ගොඩාක් රෑ වෙලා තමයි අපි අපේ ගෙදරට ගියේ. ඊට පස්සේ පහුවදා උදේම අපි ආපහු ඇවිදින්න ගියා. අක්කලත් ආවා අපිත් එක්ක යන්න. අපි හිරිකැටියේ හුම්මානේ ගිහින් මුහුදේ නාලා එහෙම තමයි ආපහු රෑ වෙලා ගෙදර ආවේ. එදා හොඳට පායලා තිබුණු දවසක්. බලන්නකො මේ අහසේ ලස්සන. මගේ වීඩියෝස් බලන යාළුවෝ ටික දෙනෙක් හරි දන්නවනේ. මම කේක් ඩිසයිනර් කෙනෙක්. ඉතින් මම ගොඩාක් වෙලාවට එක තැන ඉඳගෙන තමයි ඉතින් ඒ වැඩ කරන්නේ. ඊට අමතරව පුතාගේ වැඩකට එළියට ගියොත් හරි නැත්තම් මගේ වැඩකට එළියට ගියොත් හරි තමා මම එළියට යවෙන්නේ. ඉතින් මේ වගේ එළියට යන එක ටිකක් මම ගොඩාක් කැමති දෙයක්. අපි වගේම ඉතින් අපේ පුතත් ගොඩාක් සතුටු වුණා මේ ගමනට. මොකද එක දෙයක් තමයි එයාගේ චූටි මාමත් මේ පාර අපිත් එක්ක ඇවිදින්න ගිය එක. මොකද එයාට හැමතිස්සෙම එයාගේ චූටි මාමව හම්බ වෙන්නේ නෑනේ. ඉතින් එයා හරි ආදරේ චූටි මාමට. ඉතින් එයත් ගොඩාක් සතුටින් මේ ගමන ගියා. මොකද 14 වෙනිදා අපි ගිහින් ආපහු අපි ගෙදර ආවේ 17 වෙනිදා. ඉතින් මේ මුළු කාලෙම එයාට එයාගේ චූටි මාමත් එක්ක ඉන්න පුළුවන් වුණානේ. ඉතින් ඒ හින්දා එයා ඒකටත් ගොඩාක් සතුටින් තමයි හිටියේ. කොහොමත් ඉතින් අපි ආදරය කරන අයත් එක්ක ඉන්න අපි කැමතිනේ නේද? 16 උදේම අපි පුතාට සෙල්ලම් කරන්න ඕනේ කියපු හින්දා අපි එයාව මෙතනට එක්කන් ආවා. එයා ආස දේවලුත් කරන්න එපා. එයා ඉතින් ටිකක් වෙලා සෙල්ලම් කර හිටියා මෙතන. ටිකක් එයා පාළුවෙන් හිටියේ. එයා තනියමනේ. ඉතින් ඒ හින්දා එයාට තනියම තමයි සෙල්ලම් කරන්න ඕනේ. ඒ හින්දා ඉතින් චුට්ටක් විතර පාළුවෙන් හිටියේ. මේ අපි ඇවිදින්න ගිය 3 වෙනි දවසේ අපි ආපහු පහුවදාට රත්නපුරේ එන්න තමයි ඉන්නේ. අර උස්සේකට යන්න. අර උස්සේකට. පුතාට එතන සෙල්ලම් කරලා ඇති වුණාම අපි ආපහු කට්ටියත් එක්කම මිරිස්සේ ගියා. අපි ඒ ටිකේ ඇවිදලා ඊට පස්සේ ආපහු ඇවිත් පරවිදූපතේ තියෙන පන්සලට ගියා. පුතා චූටි කාලේ ඒ පන්සලට ගියාට පස්සේ ආපහු අපිට යන්න බැරි වුණා. සාමාන්‍ය දවස්වලට අපි මාතර ගියාම අපිට ගොඩක් ඇවිදින්න වෙන්නේ නැහැ. මොකද අපි ගෙදර වහලා දාලා තියෙන හින්දා ගෙවල් ලස් කරනවා ඒ වැඩ තමයි. ඉතින් මේ පාර යනකොටම මායි පුතයි අපි දෙන්නම කිව්වා අපිට මේ පාර ඇවිදින්න ඕනි කියලා අයියට. ඉතින් ඒ හින්දා මේ පාර හැම තැනම වගේ ඇවිදින්න එක්ක යන එක තමයි කරේ. මම මේ හැම තැනක්ම පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා. මොකද කවුරු හරි ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට උනත් බලන්න පුළුවන්නේ. බලන්නකො මෙතන ලස්සන
පුදුම තරම් ලස්සනයි. සුසුමේ වෙලි හුණුසුම් වෙවි වස්සානයේ අපලං වූ හැටි හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මාලගින් නොහැටි එහි සැමරුම් රෝ තමයි ජීවිතේ තානිකම් දැනුනත් හිතට මතකය නැහැනික් මිලා මනරම් හැඟුම් දහස අදින්න තව එකක් ඒක නෑනේ එකපාරට නෙමෙයි දෙසරයක් අදින්න තව නෑ තුට දෙස අත් කරන්න එපා කොහොමින් හරි යන්තම් එයා ගන්ටාරේ ගැහුවා. අපි පන්සලෙන් එළියට ඇවිල්ලා එදා නම් අපි ගොඩක් රෑ වෙන්න කලින් ගෙදර ගියා ආපහු. ඉතින් ඒ යන අතරමඟ චූටි බලුපැටව ටිකක් දාලා ගිහින් තිබුණා පාරේ. ඉතින් අපි දවල් ගත්ත කෑම හැම වැඩිපුර තිබුණා අපි කාපු නැති කෑම. ඉතින් ඒවා අපි බලුපැටව ටිකට දුන්නා. බලුපැටව 4-5 දෙනෙක් විතර. පුතාට නම් ඉතින් ඒ ඔක්කොම ආපහු අපේ ගෙදර ගේන්න ඕන වුණා. ඒ වුණාට ඉතින් එයාට මං තීරුම් කරලා දුන්නා. ඒ කට්ටියව අපිට ගෙදර ගෙනල්ලා ඉවර වෙලා හදන්න ඉඩකුත් නැහැ. ඒ ටික කියලා මං එයාට තීරුම් කරලා දුන්නා. ඒ වුණාට එයා ගොඩාක් දුකින් හිටියේ. හැම තිස්සෙම ඇහුවා ඇයි සත්තුන්ව අම්මේ එහෙම පාරේ දාලා යන්නේ පවුනේ යාලා චූටි පැටව ඇයි එහෙම දාලා යන්නේ කියලා ඉතින් හැම තිස්සෙම ඇහුවා. බොහොම අමාරුවෙන් තමයි එතනින් එක්ක ගියේ එයාව. 17 වෙනිදා උදේ අපි ආපහු මේ ගෙදර එන්න පිටත් වුණා. අපි මාතරට ආවා වගේම ආපහු ගෙදර යනකොටත් ලොකු රවුමකින් තමයි ගෙදර ආපහු ගියේ. අපි හයිවේ එකේ මත්තලට ගිහින් ඊට පස්සේ ඇල්ල හපුතලේ බලංගොඩ ඒ පැත්තෙන් තමයි අපි ආපහු රත්නපුරයට ආවේ. අපේ අයියයි මායි ටිකක් ඒකට ටිකක් කියන්න බෑ හුඟක් ඇවිදින්න කැමති දෙන්නෙක්. අපිට ඉඩක් හම්බ වෙන්නේ කොයි වෙලාවේද අපි චුට්ටක් එළියට යන්න කැමති. මොකද අපි එක විදිහටම ගෙදර ඉන්න අයනේ. මේ ටික දකින්නකොට නම් මට දැනුත් බඩගිනි වෙනවා වගේ. මේ මඤ්ඤොක්කා අයියලගේ අක්කා යාලගේ වත්තේ වවලා තිබුණේ ඒවා කියලා තමයි අපිට ගෙනල්ලා දුන්නේ. අපි හැමතිස්සෙම හියන්නේ නෑනේ. ඒ හින්දා ඉතින් අපි එහෙ ගියාම ඉඳලා හිටලා ගියාම අපිට මේ වගේ ඒවා හම්බ වෙනවා. ඉතින් අපේ අම්මා උදේ ඒවා තම්බලා චිකන් හදපුවා තිබුණා. ඊට පස්සේ ලුණු මිරිස් හදලා පොලුත් ගාලා ඉතින් අරගෙන ආවා අපිට උදේට කන්න කියලා. ඉතින් අපි උදේ ඒ ටික කෑවා. ඇත්තටම ගොඩාක් රහට තිබුණා. මං ඔයාලට කිව්වා නේද අපි ඇල්ලේ යනවා කියලා. ඉතින් අපි ඊට පස්සේ මෙතනටත් ඇවිල්ලා ෆොටෝස් එහෙම අරගෙන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ එහෙමම අපි ආපහු හපුතලේ පැත්තට යන්න ගියා. මේ ටිකේ පාර පුදුම ලස්සනයි. අර අපේ ඇහැට කොළ පාටට මේ ටික පෙනෙද්දි ඇහැටත් එක්ක හරි සනීපයක් වගේ දැනෙනවා. මම ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරනකොට මේ ටික මෙහෙම්මම තිබ්බා ඔයාලටත් බලන්න.
අනිත් එක ඒක මටත් බලන්න ආසයි. ඒ හින්දා ඉතින් මම ඒ ටික හැමම තිබ්බා. මේ විදිහට ඉතින් මෙහෙම දකිද්දී ඇත්තටම හිතෙනවා මගේ රට කොච්චර ලස්සනද කියලා. ඔන්න බලන්නකො දැන් පුතා කරන වැඩේ. එහෙම තමයි. ඔන්න බලන්නකො ඊට පස්සේ ඉතින් අපි මෙන්න මෙතනට තමයි ආවේ. මම ඉස්සෙල්ලා නම් දැනගෙන තිබුණේ නැහැ. ඒත් මෙතනට ගියාම මම දැනගත්තා අපිට මෙතන නවතින්නත් පුළුවන් කියලා. හැබැයි අපි ඒක සති දෙකකට විතර කලින් බුක් කරන්න ඕනි කියලා තමා කියන්නේ. මම දන්න තරමින්. ඔයාලත් තව හොයලා බලන්නකෝ. හැබැයි ඒක ඇහුවහම නම් මටත් ආස හිතුණා. මේ වගේ පරිසරයක දවසක් හරි ඉන්න තියනවා කියන්නේ කොච්චර හොඳද කියලා හිතුණා. අනිත් එක ඒක ටිකක් වෙනස්නේ. මට මතක හැටියට මම මෙතනට ආපු දෙවෙනි හරි තුන්වෙනි හරි පාර තමයි මේ. ඒ වුණාට මට මෙතනට කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. මොකද ඊතන තියෙන ලස්සනට. එතන කාලගුණේ හැම තිස්සෙම සැරින් සැරේට වෙනස් වෙනවා වගේ දෙයක් තියෙනවා. ඉතින් අපේ අප්‍රේල් නිවාඩුව ඉවර වුණේ මෙහෙම තමයි. අපි හැමෝම ගොඩක් සතුටින් හිටපු දවස් ටිකක් තමයි ඒ. ඔයාලත් මේ වීඩියෝ එකට කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න. පුළුවන් හැම වෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. ඒ වගේම පරිස්සමින්. මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලා හැමෝටම thank you so much.